අද අපි කතා කරමු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හරිව වැදගත් තැනක් ගැන. කල්පිටිය අර්ධද්වීපයේ තියෙන අර ලන්දේසි බලකොටුව. ඔව් ඒක පිහිටලා තියෙන තැනත් එක්කම පුත්තලම් කලපුවට ඇතුළු වෙන තනම. උපාය මාර්ගික වල කොච්චර වැදගත් වෙන්නේ නැතිනේ. ඒකනේ. ඉතින් අපි අද මේ බලකොටුවේ අතීත කතාව, ඒකේ හැඩතල, ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පය වගේ දේවල් ගැන ටිකක් ගැඹුරින් බලමු නේද? අපේ මූලාශ්‍රත් එක්ක. ඇත්තටම. මොකද මේ වගේ තැන් තෝර ගැනීම පිටිපස්සේ ලන්දීසීන්ගේ ලොකු සැලසුම් තිබිලා තියෙනවා. වෙළඳ ආරමුණු, හමුදාමය ආරමුණු. මූලාශ්‍රවල තියෙන විදියට නම් මේකේ වැඩ පටන් අරන් තියෙන්නේ 1667 දී වගේ. ඔව්. ඉවර කරලා තියෙන්නේ 1676 දී. ඒ කියන්නේ අවුරුදු 9ක් විතර ගිහිල්ලා. සැලකිය යුතු කාලයක්. හැබැයි ඊට කලිනුත් අර පෘතුගීසින්ගෙත් පොඩි මුරපොලක් වගේ දෙයක් තිබුණා කියලාත් කියවෙනවා නේද? ඔව් එහෙම සාක්ෂි තියෙනවා. හැබැයි ලන්දීසීන් මේක ගොඩනගන්නේ හරිම ක්‍රමානුකූලව ලොකු සැලැස්මක් ඇතුවේ. ඒක පැහැදිලි. එතකොට මේ ලොකු සැලැස්මේ ප්‍රධානම අරමුණ මොකක්ද? ප්‍රධානම එක තමයි අර පුත්තලම් කලපුව හරහා ගොඩබිමට ගේන වෙළඳ භාණ්ඩ පාලනය කරන එක. විශේෂයෙන්ම කුරුඳු. හරියටම හරි කුරුඳු. මහනුවර රාජධානිය අවටින් එකතු කරගන්න කුරුඳු තමයි ඒ කාලේ යාලට වටිනාම දෙයක් පුන්නේ. ඒ වෙළඳාම තමන්ගේ අතට ගන්න එක. ඒ කියන්නේ මේක නිකම්ම ආරක්ෂක තැනක් විතරක් නෙවෙයි. නෑ ආර්ථික මර්මස්ථානයක්. ඒ වගේම මුහුදෙන් එන වෙනත් අර තරගකාරී බලවේග නව වගේ වට බාධා කරන්නත් මේ තැන උදව් වුණා. හරිම සූක්ෂමයි. අනිවාර්යෙන්ම ඒ වගේම අමතක කරන්න හොඳ නෑ මේ බලකොටුව ලන්දේසීන් සහ මහනුවර රාජධානිය අතර තිබ්බ සම්බන්ධකම් වලදී ලොකු කාර්යභාරයක් කළා. ඒ කොහොමද? සමහර වෙලාවට සාකච්ඡා කරන්න, සමහර වෙලාවට තමන්ගේ බලය පෙන්වන්න මේ වගේ තැන් පාවිච්චි වෙන්නේ නැති. හැබැයි ඉතින් කාලයත් එක්ක දේවල් වෙනස් වෙනවනේ. ඔව් බ්‍රිතාන්‍යයෙන් එනවා. හරියට 1985 දී බ්‍රිතාන්‍යයන් මේක අල්ලගත්තට පස්සේ අර කලින් තිබ්බ වෙළඳ රටා හැම වෙනස් වෙනවා. ඉතින් බලකොටුවේ හමුදාමය ආර්ථික වැදගත්කම ටික ටික අඩු වෙලා යනවා. එතකොට ගෘහ නිර්මාණ ශිල්පීය පැත්තට හැරුණොත් ඒක මොන වගේද? ඒකත් හරිම විශේෂයි. මේක අර සම්භාව්‍ය ලන්දේසි යුදමය ගෘහ නිර්මාණ ශිල්පයට හොඳ උදාහරණයක්. හැඩේ ගත්තොත් 4S. කොන් 4ෙම ලොකු උසට හදපු බටහිර කෝණ 4ක් තියෙනවා. බැස්ටියන්ස් කියන්නේ. බැස්ටියන්ස්. ඒ මොකටද? ඒක හදලා තින්නේ ආරක්ෂාවට. බලකොටුවේ බිත්තියක් දිගේ සතුරෙක් එනවනම් ඒ සතුරාට එක පැත්තකින් විතරක් නෙවෙයි අනිත් බැස්ටියන් එකේ ඉඳලා වෙඩි තියන්න පුළුවන්. ඒ කියන්නේ හැම පැත්තෙන්ම ආවරණය වෙනවා. ඔව්. overlapping fields of fire කියන සංකල්පය. හරිම උපක්‍රමශීලී සතුරාට ලේසියෙන් ලං වෙන්න බෑ. බිත්ති එහෙම කොහමද ඒව ශක්තිමත්ද? අම්මෝ ඔව්. බිත්ති බැඳලා තියෙන්නේ ගඩොල් සහ හුණුගල් පාවිච්චි කරලා. සමහර තැන්වල මීටර් ගාණක් ගණකම් ඇති. මීටර් ගාණක්? ඔව්. ඒ කාලේ තිබ්බ කාලතුවක්කු ප්‍රහාර වලට ඔරොත්තු දෙන්න තමයි එහෙම හදලා තියෙන්නේ. අතුලේ ඉන්න අයට උපරිම ආරක්ෂාව දෙන එකනේ අරමුණ. එතකොට බලකොටුව ඇතුලේ මොනවද තිබිලා තියෙන්නේ? ගොඩනැගිලි එහෙම? අර ලන්දේසි කාලේදී නම් ආණ්ඩුකාරයාගේ නිල නිවස, සොල්දාදුවන්ට ඉන්න බැරක්ක, පොඩි පල්ලියක්, බන්ධනාගාරයක් පවා තිබිලා තියෙනවා. බන්ධනාගාරයක්වත්? ඔව්. ආයුධ ගබඩා, කෑම ගබඩා මේ වගේ අත්‍යවශ්‍ය හැමදේම බලකොටු ඇතුළෙමයි තිබිලා තියෙන්නේ. අදටත් ඒ වයින් මොනවා හරි ඉතුරු වෙලා තියෙනවද? ගොඩක් දේවල් නම් දැන් නටබුන් වෙලා කාලයක් එක්ක එහෙම වෙනවනේ. හැබැයි සමහර ගොඩනැගිලිවල බිත්ති කෑලි, අත්තිවාරම් වගේ දේවල් තාම තියෙනවා. අපිට අදහසක් ගන්න පුළුවන් ඒ කාලේ කොහොම තියෙන්නේ නැද්ද කියලා. තව අමතක කරන්නම බැරි දෙයක් තමයි බලකොටුව වටේට තිබ්බ ගැඹුරු දියාගල, මෝට් එක. ඒකත් තිබිලාද? ඔව්. අද නම් මේක සම්පූර්ණයෙන් නෑ. ඒක තිබ්බ බවට සාක්ෂි තියෙනවා. ඒකත් ආරක්ෂාවටම තමයි. එතකොට වර්තමානයේ මේ තැන කොහොමද නඩත්තු වෙන්නේ? කවුද බලාගන්නේ? දැනට මේක තියෙන්නේ අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යටතේ. ඒ අය තමයි මේක පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට ආරක්ෂා කරන්නේ. ප්‍රතිසංස්කරණය එහෙම කරනවද? විටින් විට සංරක්ෂණ වැඩ කෙරෙනවා. හැබැයි ඉතින් ඒක ලේසි නෑ. කාලයත් එක්ක වෙන හානි, මුහුදේ ලුණු හුළඟ මේවා අභියෝග. අර මුදල් ප්‍රශ්නක් තියෙනවා. ඒක ඇත්ත. ඒ කොහොම වුණත් කල්පිටියට එන සංචාරකයෝ දේශීය වේවා විදේශීය වේවා මේ බලකොටුව බලන්න එනවා. ඒක දැන් ප්‍රසිද්ධ තැනක්. ඒකනේ සංචාරක ආකර්ෂණයක් වෙලා. ඔව් ඒක ප්‍රදේශීය සංචාරක ව්‍යාපාරයට උදව්වක්. එහෙමනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදියට ගත්තොත් කල්පිටිය ලන්දේසි බලකොටුව කියන්නේ
අර ලන්දේසි යුගයේ වෙලඳාම පාලනය හමුදා උපාය මාර්ග ගැන අපිට ගොඩාක් දේවල් කියන තැනක්. නිකම්ම කියනව නෙවෙයි ඒක ඇස්පනා අපිට දකින්න තියෙන සාක්ෂියක්. ඒ වගේම අර ගෘහ නිර්මාණ ශිල්පය ඒ කාලේ යුරෝපීය ක්‍රම ලංකාවේදී කොහොම වෙනස් වුණාද කියලාත් බලන්න පුළුවන්. හරියටම හරි. මේක නිකම්ම ගල් ගොඩක් විතරක් නෙවෙයි. මේක ඉතිහාස පොතක් වගේ. ඉතිහාස තොරතුරු තියෙනවා ගෘහ නිර්මාණ ශිල්පය ගැන උනන්දු කෙනෙක්ට වටිනවා. දැන් හරිම වැදගත්. ඇත්ත. එහෙමනම් අවසාන වශයෙන් අපි සවන් දෙන අයට හිතන්න පොඩි දෙයක් ඉතුරු කරමුද? ඔව්. අපි මේ කල්පිටිය බලකොටුව වගේ තැන් දිහා බලද්දී ඒවයි නටබුන් විතරක් දකින්නේ නැතුව මේ බිත්ති අස්සේ සැඟවිලා තියෙන කතා ගැන හිතන්න ඕන. යටත් විජිත සමය, වෙලඳාම, බල අරගල, සංස්කෘතික හමුවීම් මේ හැමදේම ගැන මේ බිත්ති මොනවද අපිට කියන්නේ? ඒ වගේම මේ වගේ වටිනා උරුමයක් අනාගතයට දෙන්න අපි කොහොමද මේක රැකගන්නේ? අභියෝග මොනවද කියන එක. ඔව්, සංරක්ෂණයයි සංවර්ධනයයි අතර සමබරතාවය කොහොමද අපි පවත්වා ගන්නෙ? ඒ වගේ දේවල් ගැන අපි ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ කියලා මට හිතෙනවා.